ඩයට් කරන්න දෙන්නම කරන්න නෙවෙයි කාලා හිටහන්. කාලා ඩයට් කරා. මොනවද මෙතන තියෙන මචං කොට්ටාව හෝමගම පන්නි පිටිය නුගේ ගොඩවටින් සෙට් මෙනු සෙට් එකක් තියෙන්නේ මේ ඔක්කොම බාස්මති සෙට් මෙනු. ඒක තමයි අද කන්න තියෙන්නේ. එන ආයිබෝවන් අයිබෝන් ෆුඩ් ලවර්ස්. ඔන්න කාලෙකට පස්සේ ඇවිල්ලා තිනවා බානවත් එක්කගෙන ඔන්න බානගේ ඩයට් එක පහුගිය කාලේ කරගෙන ගියා කරගෙන ගිය ඩයට් එක දැන් ටෙම්පරරි නවත්තලා තියෙන්නේ ඩයට් එක අන්තිමට ඩයට්ම වෙලා ගියා ඊට පස්සේ දැන් මේ ගෙනල්ලා තියෙන්නේ ඔයගොල්ලෝ දන්නවා හයි ලෙවල් රෝඩ් එක හයි ලෙවල් රෝඩ් එක පටන් ගන්න ඉතින් කොළඹ ඉඳන් මතක නැහැ ඒක මට පොඩ්ඩයි කියන්නේ හයි ලෙවල් රෝඩ් එක කියන්නේ මචං කෙලිම බදුල් 99 පාර අම්මට කියන්නේ 99 බස් යන රූට් එක ඉතින් හයි ලෙවල් පාරේ ගොඩක්ම බිසි ඒරියා එකක් තමයි නුගේ ගොඩින් පටන් ගත්තාන් පස්සේ හෝමගමට වෙනවා තියෙන්නේ ෆුලි රෂ් ක්‍රවුඩ් එක සෑහෙන්න යන මාරම බිසි ඒරියා එකක් ඉතින් ඒ ඒරියා එකේ තියෙන තැන් වලින් අපි ගෙනාවා සෙට් මෙනු කොහොමද කියලා මේ යන එන ක්‍රවුඩ් එකට කන්න හොඳ ප්ලේස් මොනවද කියලා. ඉතින් මේ තියෙන්නේ හයි ලෙවල් එකකින් ගෙනාපු සෙට් මෙනු සෙට් එක. මේ අම්මපා මන් දන්නේ රෙඩ් බෙල් එකේ විතරයි. මේ මචං රෙඩ් බෙල්. මේ ගිහාන්ස්. ගිහාන්ස් කියන්නේ මචං සාමාන්‍යයෙන් හතර වටේම තියෙනවා ගිහාන්ස්. මේ ගෙනාවේ නුගේගොඩ කියන්නේ විජේරාම හන්දියේ තියෙන ගිහාන්ස් එකේ. පානදුර තියෙන ඒ ගිහාන් නෙමෙයි. නෑ. ඒ ෂෆල් එකක් නේ ඒක නෙමෙයි. මේ වෙන ගිහාන්ස් එක මේක පරණයි. ඊට පස්සේ මේ ලියෝ එකක් දන්න ඔයගොල්ලෝ පන්නි පිටියේ තියෙන්නේ පන්නි පිටියේ බෝගහ ගාව වගේ තියෙන්නේ හොයාගන්න පුළුවන් ලොකේෂන් අපි හරියටම ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන්න. ඊට පස්සේ මේක ඇවිල්ලා කොට්ටාවේ පට්ටම ප්ලේස් එකක් මචං. මේක ඇවිල්ලා ප්‍රේම එක කොට්ටාවේ ඉතින් පරණ මිනිස්සෙන් නම් කොට්ටාව ගැන දන්න කෙනෙක් නම් ප්‍රේම එක ගැන නොදන්න කෙනෙක් නෑ. මෙයාලගේ මේ රයිස් විතරක් නෙමෙයි කොත්තු වරම මාරම ස්ප්‍රෙඩ් එකක් තියෙන්නේ. ඊට පස්සේ මේ තියෙන්නේ හෝමගම ඩියොන්ස් එක. ඉතින් මෙතනත් මාරම අපිට කමෙන්ට්ස් ඇවිල්ලා තියෙනවා. මෙතනින් try කරලා බලන්න කියලා මේ ඩියොන්ස් එකෙන් ගෙනාපු first time මේ ඩියොන්ස් එක ඉතින් රෙඩ් බෙල් එක ඔයගොල්ලෝ කවුරුත් දන්නවා මම ඒක තියෙන්නේ මේ ටික තමයි දැන් අපි try කරන්න යන්නේ මේ වගේ ගණන් කියන්නම් අපි මේවා කාලා පෙන්නන්නම් රස ගැන කියන්නම් ඉතින් මේවා ඔක්කොම ඔබ තරාදිය ගෙනලා නැද්ද නෑ තරාදි ගෙනල්ලා නෑ නේද ඉතින් තරාදි නෑ මචං අපි නිකන් අපේ අතේ weight එකෙන් කියන්නම් බර කොහොමද කියලා ඉතින් හයි ලෙවල් එකේ සෙට් මෙනු සෙට් එක තමයි අද රිවිව් කරන්න යන්නේ. කමු අපි දැන් මේක දිගහැරලා ගමු ඉස්සෙල්ලා. මේටි ඔක්කොම අපි එකපාර දිගහැරලා බලමු. බොයි පැත්තෙන් ගනින් මම මේ පැත්තෙන් ගන්න. අපි මෙහෙම මේත් එක මචං බිලත් පොඩ්ඩක් තියාගමු නැත්තම් මේ වෙයි කියලා ඔන්න මම මේ පැත්තෙන් රෙඩ් බෙල් නේ උඹ. රෙඩ් බෙල් එක ගන්නවා. ඩියොන්ස් නේ. දැන් දිගහැරනවා කියන්නේ කෙලිම බොක්ස් එකෙන් එලිලා ලන්ච් ෂීට් එක පිටින් බිම තියමු. the ඩියොන්ස්. මේක චිකන් කෑල්ල වෙනම එළියට දාලා සෝස් එක ඉන්නේ. ඒක මචං කැමති නම් අපිට රික්වෙස්ට් කරන්න පුළුවන් අර චිකන් එකේ සෝස් එක මේකට මික්ස් කරලා. වෙනම දාන්න කියලා. ඔව් වෙනම ඉල්ලන්න පුළුවන්. එල කිරි. ඒකේ චිලි පේස්ට් එකත් වෙනම තියෙන්නේ. ඩියොන්ස් එක කියන මචං අපිට කමෙන්ට්ස් එකේ මාපු පේස්ට් එක. බර පොඩ්ඩක් අඩුයි ඒකේ. මේ අනිත් එක තමයි කියන්න ඕන මේ ඔක්කොම මේ බාස්මති නේ. බාස්මති මේ රෙගියුලර් පෝෂන්. අඩේ ඒක චිකන් කෑල්ල ලොකුයි ඈ. ලෙග් එක. මේ ඇවිල්ලා මචං ගිහාන්. ඒ ගිහාන්. මේ ප්‍රේමනේ ප්‍රේමක්කා. ප්‍රේමා. ප්‍රේමා මං අදර ප්‍රේමා. ඩියොන්ස්. අම්මට ඩුවෙක් විතරකුත් තියෙනවා බා. මේක මරුවගේ නේ බා. ප්‍රේම ඕක නෙමෙයි මේකනේ ප්‍රේම. සෝරි මේ ප්‍රේමනේ මේ ගිහාන්ස් එක. ගිහාන්. ඒක ප්‍රේම මේක ගන්න තියාගමු. ඔබ ඔක තියන්න ඉඩ දිනා. මැද්දෙන් ඔබ කොහොමද? ඕක මෙතන ඔතනින්ම තියන්න නැත්තම්. මේක පටන් ගමු මේකේ. ඒකෙන් පටන් ගමු. එහෙනම් ලියෝ අපි පටන් ගන්න දාගත්තා. අපි හැමෝටම ජීවිතයේ අමාරු කාල පරිච්ඡේද එනවා. අන්න එදාටත් නොවැටී ඉන්න නම් රස්තියාදුවක් නැති රත්තරන් හිතවත්කමක් තියෙන්න ඕනේ. පල්ලියගුරුගේ රන් අය සේවාව අවුරුදු 40ක් පුරාම අපේ විශ්වාසයට වටිනකමක් දුන්නා. දිවයින පුරා වේදුණු ශාඛා ජාලයක් සමග පල්ලියගුරුගේ රන් අය සේවාව රස්තියාදුවක් නැති රත්තරන් හිතවත්කම. ඉතින් දැන් මේකේ පෙන්නවා කොහොමද තියෙන්නේ කියලා පෙන්නවා ගෙනාපු තැන් ටික කිව්වා දැන් කියන්න තියෙන්නේ ඔයගොල්ලෝ විශේෂයෙන්ම බලන් ඉන්නදී ප්‍රයිස් එක. ප්‍රයිස් එක. ඉතින් ප්‍රයිස් එක ගොඩක් කඩේ ප්‍රශ්නයක් අපි ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා දෙනවා ප්‍රයිස් එක. ඉතින් මම මෙතනින් පටන් ගන්නන්නේ මම මේ රෙඩ් බෙල් එකේ. ගන්න උඹෙන් ගන්න. රෙඩ් බෙල් එකේ මචං රුපියල් 750යි. රුපියල් 3ක් දාලා තියෙනවා මේ shopping bag එකට. රුපියල් 3ට charge කරලා. ඒක රුපියල් 753ක් වෙලා තියෙනවා රෙඩ් බෙල් එක. බලන්න කොහොමද කියලා quantity එකත් එක්ක ඊට පස්සේ අපි ගාව තියෙනවා නුගේගොඩ විජේරාමේ ගිහාන්ස් එක. මේක ඇවිල්ලා මේ ඔක්කොම වඩා පොඩ්ඩක් ප්‍රයිස් රේන්ජ් එකෙන් වැඩි. උන්ගේ බිලක් නැද්ද? බිල මේ නැහැ මචං මේ කාඩ් පේමන්ට් කරපු තියෙන්නේ. රුපියල් 950යි. මේ ඇවිල්ලා ගිහාන්ස් එක 950යි. මේක ඇවිල්ලා කොට්ටාවේ ප්‍රේම එක. ප්‍රේම එක රුපියල් love you ප්‍රේම 630යි. මම හිතේ මේක තමයි මෙතන ගණන් අඩුම එක ප්‍රේම එක රුපියල් 630යි.
ඊට පස්සේ මේක ඇවිල්ලා ඩියෝන්ස් එක ඒක රුපියල් 700යි. ඊට පස්සේ මේ අපි ගාව ළඟම තියෙන ලියෝ එක රුපියල් 650යි. ඉතින් ඔයගොල්ලෝ තීරණය කරන්න මේවා ඔක්කොම යන්නේ 100 ගණන් 700 ගණන් මේක තමයි පොඩ්ඩක් ගන්න වැඩි. හැබැයි ගන්න වැඩිකට දැක්ක ගමන් පේනවා පොඩි සාධාරණ ඉෂ්ට කරලා තියෙනවා කියලා. අනිවාර්යයෙන්ම දැක්ක ගමන් පේනවා. ඉතින් මේ ටික තමයි දැන් අපි try කරන්න යන්නේ. ඉතින් මොකේද පටන් ගන්න ඩියෝන් මේ ලියෝ එකෙන් පටන් ගන්නවා. ලියෝ ළඟනේ. ලියෝ සැලුන් නෙමෙයිනේ. නෑ ලියෝ සැලුන් වල ළඟයි මගේ ඉතින් මුලින්ම මචං අපි චිකන් කෑල්ල ගැන කියමු. චිකන් කෑල්ල අපිට හම්බෙලා තින්නේ normal fried chicken කෑල්ලක් බානා. ඒක නිකන් මේ breast piece එකක් වගේද වන්දා. සාමාන්‍යයෙන් මේ sauce එක උඩින් දාලා තිනවා. අනිත් ඒවාට සාපේක්ෂව පොඩි කෑල්ලක් තියෙන්නේ. ඊට පස්සේ mushroom තියෙනවා. මේ mushroom කෑල්ල කලවනවා. මට හයිය හොඳ. ඉතින් mushroom විතරයි මචං ලුණු අරම මුකුත් mix වෙලා නැහැ. බැඩඩ් කරලා තින්නේ පොඩක් ක්‍රන්චි ගතියත් අඩුයි. අපි අරන් එද්දි කාලය අතරතුර ඒකට පොඩි එක්ස්ක්ලූසිව් එකක් දෙන්න පුළුවන් මචං. ඊළඟ චොප්සි චුට්ටක් කාලා බලමු. අවුලන්නේ නැහැ ඒක. චොප්සි එකත් හොඳයි. මේකේ බාස්මති එකත් මේ හොඳම බාස්මති ගන්නේ. ඔව් දිගට ඇත්ති. දිගටයක් තියෙන ඔයගොල්ලන්ට පේනවා ඉතින් මේ. එන දිගටයක් තියෙන ක්වොලිටි එකක්. ඉතින් අපි මේ ටික ඔක්කොම එකට අනාගෙන කටක් කාලා බලමු. කොහොමද කියලා මේකේ all together taste එක. මේකේ සෝස් පොඩ්ඩක් අඩුයි නේ බා. සෝස් ගතිය අඩුයි නේ. සාමාන්‍යයෙන් කෙනෙක්ට සෝස් ඕන වෙන්න පුළුවන් කෙනෙක්ට සෝස් ඕන නැති වෙන්න පුළුවන්. ඔයගොල්ලෝ සෝස් පැට්ටක් ඉල්ලගෙන. ඔව් ඉල්ලගෙන යන්න. චිලි පේස්ට් උඩ දාලා චොප්සික් දැම්ම චිකන් උත් දැම්ම. අම්මා. අවුලන්න සෝස් එක පොඩ්ඩක් මේ පැණිදා ගතිය වැඩි මට නම් ඔබට මට මදි සෝස් මට පොඩ්ඩක් සෝස් කනෙක් කරන්න පොඩ්ඩක් මදි සෝස් මදි මට පැන් රහයි සෝස් කොම පැන් රහයි පැන් රහ වැඩි වගේ ඉතින් චිලි පේස්ට් මාරු මම ඉල්ලන්න ලද්දමට බත්තර අමු නෑ අමු කියන්නේ හයියයි නිකන් ගිරෙන හොරයි වගේ හිර වෙලා යන්න. එහෙනම් එකක් තියෙනවනේ අර සෝස් අදුන්නේ බා. සෝස් අඩුවින්දනේ. ඒක ඒසේ. ඉතින් මේ හොඳයි ඒක. තෙල් අඩුවෙන් ගහලා තියෙනවා ඉතින්. තෙල් අඩුවෙන් ගහලා දී. හොඳ බත්තරක් තියෙනවා. මේක ඉතින් පන්නිපිටියේ ලියෝ එක ඔයගොල්ලෝ කවුරුත් දන්නවා. පන්නිපිටිය ජීවත් වෙන කෙනා පන්නිපිටිය හරහා යන කෙනා ලියෝ එක දන්නවා. ලියෝ එක හොඳ පරණ ප්ලේස් එකක් ප්‍රසිද්ධ ප්ලේස් එකක්. හැබැයි මන් දකින්න විදිහට මචං ලියෝ එකේ ඉස්සරට තරම් ලොකු ක්‍රවුඩ් එකක් නැහැ. ඉස්සර ෆුලි ක්‍රවුඩ්. මේ මෑත කාලේ නම් මං එහෙම ලොකුවට ක්‍රවුඩ් එක දැකලා නැහැ. උගන්න නැහැ. රයි. ලොකුම ගෝයකුත් නැහැ නේද? ඔව්. අපි ඒත් එක්කම මේක පැත්තේ ඉඳලා මොකද පටන් ගන්න? ප්‍රේමක් කෑංගානේ. පව්වානේ ප්‍රේමක්. මං ආදරයට. අර දැන් ඔබ ප්‍රේම එක කිව්වර ඔබ ප්‍රේම දැකලා තියෙනවද නැද්ද? නෑ දැකලා නැහැ. නියම් ප්‍රේම එක්ක නියම් ඔබට ඉමේජින් වෙන තැනක් තියෙනවනේ. මොන වගේ තැනක්ද ඔබ ඉමේජින් එක? නෝමලි සාමාන්‍යයෙන් නෝමල් කඩයක්. ලොකු අර දාලා AC ගහලා එහෙම නැතුව ඇති. AC නෑ. කඩේ ප්‍රමාණය ගත්තොත් මචං සාමාන්‍යයෙන් අපේ විටෝ එකේ කැල්ල කඩේ ලොකුයි මචං. කඩේ ලොකුයිද? කඩේ ලොකුයි. කොළඹ විටෝ එකට වඩා ලොකුයි. අම්මා. අනිත් එක තමයි ප්‍රේම එක කියන්නේ ෆුල් බිසි ප්ලේස් එකක්. පට්ට ක්‍රවුඩ් යන තැනක්. ඒ වගේම තමා මේ ප්‍රේම එකේ රයිස් ඇන්ඩ් කරි ආයි සුපර්බ්. ඊට පස්සේ අනිත් අයිටම් ඒකේ තියෙනවා ෂෝටිස් අයිටම්ස් ඊට පස්සේ උදේට බ්‍රෙක්ෆාස්ට් තියෙනවා මචං. ඉන්දියාප් එක්ක කිරිමාලු කෑලි එහෙම දෙනවා. මට සිරි කිරිමාලු හොද්ද. ඉතින් අපි උදේට වෙලා ගියා මං. ප්‍රේම කියන මචං මං යම් පර්සනලි නිතරම යන්නේ තැනක් වගේ නේ එදිනෙදා ජීවිතේ. ඔව් ප්‍රේමක් අබ්බා වැඩි. අත්තර නෑ බං ඔක්කොම ඉන්නේ පිරිමි. එක ගෑනින් නෑ. ඔක්කොම අංකල්ලා ඉන්නේ. ප්‍රේම අංකල්ලා. ප්‍රේමයෙන් පිරුණු මිනිස්සු ඉන්නේ. අංකල්ලා ඉන්නේ. මේ ප්‍රේම එක කියන්නේ කොට්ටාව හන්දිය ඔයගොල්ලෝ දන්නවර තඩි වට රවුන්ඩ් එකක් තියෙන. එතන තියෙනවා සුපුල් එක මෙහා පැත්තේ අයිනේ පාරේ තියෙන්නේ. ඉතින් ප්‍රේම එක නොදන්න කෙනෙක් නැහැ. ප්‍රේම එක හොයාගන්න ප්‍රේම එකෙන් try කරන්න. අපි දැන් මේ try කරන්නේ ප්‍රේම එකේ set menu එක මේක රුපියල් 680යි. නෑ මචං 30යි නේ. 630යි. රුපියල් 630යි. ඉතින් ඔක්කොටම කලින් මේ ප්‍රේම එකේ තියෙන item ගැන කියන්නම්.
අනිත්‍යවට සාපේක්ෂ වෙනස්ම විදි අයිටම් ටිකක් තියන්නේ මේ දැක්කගමන් පේනවා මේ ගොටු කොළ බැදලා හදපු මේ පොඩි සම්බල් එකක් තින්න රටකජු එහෙම දාලා නූඩල්ස් දාලා එක බැදුමක් මචං වෙනම මේ බැදුමක් තියන්නේ ගොටු කොළ බැදුමක් තියන්නේ ඊට පස්සේ තවත් ස්පෙෂල් වෙච්ච අයිටම් එකක් තියෙනවා මැංගෝ චට්නි කන්නේ මැංගෝ චට්නි එකක් වගේ මචං මම සාමාන්‍යයෙන් මේක කන්න හදන නෑ කාල බලමු කැල්ලක් උනාට හොඳයිද බුලයිද අම්මට ඒක නම් හරියන්නේ නැහැ ඇයි පේමක්කේම කරේවට දතු තිරි වෙන්නවද මන් දෙගන්න ඒක කන්න ආසෙන් ඇති බා සෙට් මෙනුවකට ඔව් ඒක තමයි මේ මචං සෙට් මෙනු ගැන යට ගිය දවස් බර්නස්ලෝ බ්‍රහ්මදත්ත රජසෝම එක පටන් ආරම්භය මේක අප්ඩේට් වෙලා නැහැ ඒ කාලේ පටන් ගත්ත ඉදික තමයි තාම හොඳ සෙට් මෙනුවට ඊට පස්සේ චිලි පේස්ට් එක තියෙනවා මචං නෝමල් චිලි පේස්ට් එක ඒකත් බත් එක හොඳයි. එක්කමු බාස්මති වලින් රෙඩි වෙලා තියෙන බත් එක මේ මගේ හිතේ මේ තක්කාලි කැලේ අරම මේවා තියෙන්නේ මචං මේ චිකන් එක සෝස් එක ඩෙවල් චිකන් එක අපි මුලින්ම චිකන් කැල්ලක් කලවුවා චිකන් මේක තමයි පීස් එක ලෙග් පීස් එකක් තියෙන්නේ මේ ඩ්‍රම් ලට් එකක් තියෙන්නේ රුපියල් 600 ඉතින් පාඩුවකුත් නෑ නේ බං පාන්දුරේ තියෙනවද බං හොඳ සෙට් මෙනු එක මීට වඩා අඩුවට කින්නෙන් තයි කිතරද කින්නෙන් තයි කීයද සෙට් මෙනු එකක් හැබැයි නෑ 900 ගණක් එක ඒක 600 ගණන් වල නෑ නේ 630යි විසේ මොකක්ද චොප්ස්ටික් තියෙන සෙට් මෙනු චොප්ස්ටික් එකේ තියෙනවා 600 මේ ප්‍රේමගේ චිකන් කෑල්ල 500 චොප්ස්ටික් 500 නෑ චිකන් රයිට් කියන හොඳ මොනවද සියඹලට අඩුව කියන සීබලක් දාලා තියෙනවා නෑ බං සීබලට නෙමෙයි රටකජු කරවෙච්ච එක ඔව් ඔව් කන්න බා රටකජු කරවෙච්ච එක ඇයි බා ඒ රටකජු කරවෙච්ච එක අපි මේ ගොටුකොළ සම්බල් කෑව නේ බා මං ගෑව ටිකක් හරි කොම්බට්ටියක් කම් පොඩ්ඩක් ඔයිලි ගතිය වැඩි ගයිස් ප්‍රේමකේ අනාගත්තා බට හම්බලා තියෙන ඔයිල් ගතිය වැඩි එකක් චිකන් කෑල්ලක් දාගත්තා මම බත්ත නිකන් කාලේ කරලා හරිය මචං තරහ වෙන්න එපා මම මේ අබ නම් දාන් කන්නේ ඔබ කනවා නම් කහ මං පොට දාන්න මේ ලියෝගේ බත් වලට මේක බත් එක හොඳයි මේ හොඳයි නේ බත් එක හොඳට තියෙනවා අපේ චට්නි ටුට්ටක් මොකද මේ ගොටු කොලනේ ගොටු කොල බැදුමක් චිකන් කෑල්ල හොඳයි මචං රහ හොඳයි අපි අර ප්‍රේමගේ මේ තියෙන සීන් එක කියන්නේ මචං අපි අර මේ එදිනදා ජීවිතේ කාලපුරුදු වෙලා තියෙන සෙට් මෙනු එකේ රසට වඩා එහාගේ රසක් තියෙනවා පරණ රහ පරණ කියන්නේ මේ අර සවුත් වෙච්ච පරණ නෙමෙයි සවුත් වෙච්ච පරණ නෙමෙයි ඇන්ටික් කරන පරණ නික පරණ මිනිස්සුන්ගේ කෑම වල නොස්ටැලජික් ෆීලින් එක දෙකට කියන්නේ අන්න ඒක තියෙනවා මට කිව්ව වචනේ බරබලා නොස්ටැලජි එකම හවුඩක් වෙන්නේ ගැන්න අර සෙට් මෙනු මේ අපි මේ තියන සෙට් මෙනුවලට වඩා සෑහෙන වෙනස් තියන්නේ අමුතු ලයින් ඇත්තින එක ඔන්න ලියෝ එකට වඩා හොඳයි වන්න ඔව් එහෙමත් තියෙනවා එකම මේ රයිස් එක ගෙහුවේ නියම අංකල් කෙනෙක් මචං නෑ සුපිරි සුපිරි අංකල් පාරක් ගෙහුවේ ප්‍රේමයෙන් පිරුණු අංකල් කෙනෙක් උඹට ආදරේ දීලා දෙන්නේ ඒක රටකොජු බේ කරවෙන දාලා නෑ රටකජු කලින් බැඳපුවා මචං කර ඉස්සරහා බෙල්මරි එකේ දාලා තියෙනවා මොනවද මේක රහය ඔව් රහය මාර රහය හයිසි තියෙන පාඩුවක් නැහැ ඉස්සරහා ඉතින් මචං පහෙන් දෙකක් කාලේ ඉවරයි තුනක් ඉතුරුයි 10 20 අපි දැන් කාපු දෙයින් හොඳ ප්‍රේමයකනේ ප්‍රේමක් හොඳයි සිර ප්‍රේමයක හොඳයි මචං අපි අර මේගොල්ලෝ ගොටුකොල් සම්බල් නේ මේක පොඩි අමුතු ලයින් එකක් තියෙනවා අනාගෙන කනකොට පට්ට රහය කියන්නේ ඒක අපිට සජෙස් කරන්න පුළුවන් හැමදාම මේ ටයිප් එකේ සෙට් මෙනු කාලා නම් තින්නේ වෙනස් විදිහට සෙට් මෙනු එක කන්න යන්න ප්‍රේමයකට try කරන්න සෙට් මෙනු එක වෙනස් ලයින් එකක් හැමදාම තියෙන්නේ කන්නේ මෂ්රූම් නැත්නම් බම්බඩු මෝජු චොප්සි එහෙමනේ ඒ චොප්සි තිබ්බේ නෑ චොප්සි නෑ චොප්සි වල තමයි අඹ චට්නි දාන්නේ අඹ චට්නිය දාලා ඉතින් චොප්සි නෝට අඹ චට්නිය දාලා ඉතින් ඒක වෙනස්ම විදිහේ සෙට් මෙනු එකක් ඉතින් දැන් මේ ඉතුරු වෙලා තින්නේ රෙඩ් බෙල් ගිහාන්ස් ඩියොන්ස් එක ඒක අර චිකන් මොකද්ද උඹට කෝල් කරා මොකද තියෙන්නේ කොහොමද මේක මෙහෙමයි මචං උඹට මේ ඕඩර් එක දාද්දි කෙනෙක් කැමති නැත්තම් සෝස් එක මේ රයිස් එක මික්ස් වෙනවට උන්ට රික්වෙස්ට් කරන්න පුළුවන් සෝ මේ චිකන් කෑල්ලයි චිලි පේස්ට් එකයි වෙනම අපිට දෙන්න කියලා. එතකොට ඒගොල්ලෝ මේ විදිහට දෙනවා. අද මම මේ විදිහට ගත්තට ඒ වුණාට අරම ගත්තම තමයි මම නම් හිතන්නේ හොඳ කියලා. මොකද ලුක් එකත් හොඳයි. රසත් හොඳ ඇති. අපි බලමු මේ ඩියොන්ස් එකේ චිකන් කෑල්ල කොහොමද කියලා.
වව් හොඳ මචන් ග්‍රේවි තියනවා ඇඩෙන්න්න දාලා වැැක්කරන්න දාලා තියන ග්‍රේවි චිකන් මචන් බ්‍රෙස් පිස් එකක් තියනවා ෆ්‍රයිට් කරපු බ්‍රෙස් පිස් එකක් පස්සේ වෙනවා විං කැල්ලක් වගේ තියෙනවා නෙක් එකක්දේ නෑ එකත් වින් කෑල්ගේම කෑල්ලා මේ පිසස් දෙයක් වගේ වෙන්න තියෙනවා දැපොට ලස්සනක්කාවනේ සෝසක වැට සෝස්සක වැට චියන් කැල්ලා චිලි පෙස්ට ඇද ටද කැවීමක මේ වනම් මම ශොම පා වෙන වැඩේ හොඳ මචන් තෙල් වැක්කන්න චිටි පෙස්ට ඇතින් ඉතින් හෝමගම ඩියෝන්සක් ගැන කතාරන ඩියෝන්සේ තින හෝමගම හන්දියමයි මෙහ හෝමගම හන්දීදං පණ්ඩිපිටිය පැත්තර ඇදදි වම්මත පැති තින හන්දියම ඕනගෙනට ගන්න පුළුවන් එකොල්ලොගේ මං මෙතුවක්කල් දන්න තාක්කල් තිබ්බේ ටේකවේ පමණයි දැන් ලංඟදිදන් හැපති ඩයිනේරයකුත් හදල තියෙන මං මේ මන් දන්නේ මේ අද ඊට කලින් ගොඩක් කලින් තිබ්බදන දැන් ඩයිනුත් තියන ඩියෝන්සගේ අපි මුලිම මේගේ චොප්සිටියක් කාල බලුනේ බා චොප්සියට කැරඩි මේ පිපිඤත් දල් තියනේ චොප්සිය අවන්න නන්දන්න මේ මශ්‍රූම නයිම පොඩිට චොප්සිය සෙසමි සිීට් දල් තියනවා මශ්රුම එක මේ ප්‍රයිකට තියෙන අපිය ගේන ගේ වෙලා තමයි මේ හංගල ඇත්තේ මස්ටරෝම එකත් මචන් ලොකුම සීන යන්න ඇත කියන්න බේ ලොකු සීන යන්න දස අපි චිකන් කැල කලබල ෆ්‍රයිඩුනට හොඳට කැඩි ලෑනනේ බුරුවට එන හොඳ ගැලෙන නිකම් නිකම ගැලෙන කොහොමද වන්ද වෙලාද කම්බල බැල්ල නත්ත සෝස්ක ගිල්ල හිද හෝසේ ගිල්ල තිබිහින මෙලෙක් කලාගේ රහයි බ බත් චුට්ට නිකංකම් ගුත් නැතුව හොඳ බාස්මතිකක් තියෙන ගයිස් බත් අරුවට මෙනම දක්තාව විරහකය බත්ත හො රැපෙනවා මට මේකදිිය මතක්කන මචන් අපි පොඩිකාලකපු චයිනිස්වල රහ බඩේ පිදිනේ නැද ඉස්සර අපි තාත්තල පොඩිකාලගද රයිස් ඒ රයිස්සක රහයි නැබිද ඔක්කොම එකට මික්ස් කරන් කාල බලමු මේ බාස්මතික හොඳ දිග බාස්මතිය හැබැ හොඳට කැඩෙනවා හැපෙනවා චිකන් කෑල්ලකුත් දායම අඩුම චිකන් කෑල් තමච රහසති මස්රුම් දාගෙන හොඳට අනාගෙන චිල්පෙක්ටක්ග මරු හොඳර මචන් උුවෙන් කන තිබෙන තාත් සුපිරි ඔක්කො මික්සු නම් පොඩි මාර මාතල් ඇති පොඩිනේ හොඳ අතල් ඇති සෙට්මෙනු නටම ඇකින්න වෙනස් නේ රසවල් මාර්කයෙන් තේරුම් ගත් හයි ති ඩියෝන්සෙන් කාල තිගෙනෙක්කින්නවන රැකවන් කරන්න පුළුවන් කන්න ඩියෝන්සෙන් කොම් සබ්බේතින මේමට කිහා ගිහන්ස් ගහන් ගිහන්ස් පොස්ට්‍රොෆස් සා මෙ ගිහන්ස් විජයරාමෙන් ගෙනාය මුකකොට විජයරාමය මම දන්න විදිර ගිහන්ස් එක්ස්ප්‍රස් කියල එකක් තියෙනවා නුගේකොට වැලි පාක්ක ස්තරහ වැලිපා වැලිපාක්ක දන්නවනබ වැලිපාක් නාවල වැලිපාක් ස්රහ තියන තමහිත මෙයාලගේ අවු්ලට් තියෙන මං හිතන විදිහට ගිහන්ස් විජේරාමයක තමා පරණු අවු්ලට් එක ඒගේ මේ තාපොඩි දෙකුත් කියන්න එක පොඩි අවුලත්ති නොමචා මං ගිහන්සගේ පර්සල්ලි මංගේලා කාලාතියනවා දැන් අපි බත් එක කනවන බා බත් එක ගද්දි එක රෙස්ටරන්ට් එකගේ එක දැම් හෙම ටේබල් ටේබල් තියල් තියෙනවානේ ඒ ටේබල් වලච මෙතන දැන් අපි ෆැමිලික් කියල බත්තක් කරන හ පැත්තේ මේස දෙයක්තර හ පැත්ති ගල් බෝතල තිය බොන්නත් ගම බොන්නත් ගිල තිර නෑමචම කන වෙලා බොනවුන් දැකන ඒක පොඩි අවුලත් තියෙනවා මොකද පොඩියුම් දැක්කොත්තේ මවුල ඒක ඉගනේ එතන වශන් එක නියන් බිවයෝබී තමයි කොට සෙපරේට් වෙලා හරි තිබන හොඳ අපිත් බොනවා බොන එවට අතරනියන් ඉතනිය සෙට්ටෙන් නැති පිලින් නැතින අපි මොකද ගන්න මේ තාව කන්නේ මේ ඩියෝන්ස් ගම් කරු ගාන් රෙඩ්බෙල් රෙඩ්බෙල්කම් අපි කාප කලා කාපන මෙති අපි කාල්නෑ මට බැලපු තන
අට ප්‍රයිවට්ලි බැන්න සිරාවට ඔව්ෝ වදකිවේ මල්ලි ආඩලාට YouTube කාර එන්නකො තරංක හරි 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 මං හරි මට වෙන කන් රෙඩ්බෙල්කම් ගවලන්න අපි ගිය පාර හොඳයි මික්ස්ටයිස් ට මම මේ ගද්දි ඉස්සරහ රෙඩ්බෙල්ලෙන් ගත්ත කට්ටිය දන්න ඇති ස්තරහ විදුරත් දාල්දී විදුර ඉස්සර කොල්ල දෙන්න කරට ගාන එයා පැති මනහරි ෆයිඩ් යිටම් සර මනහර තින අටත්දාගන කරන්න සිරාවට කොල්ලොලේ එතර වීඩියෝ කරන්න ගෙනමච මංගන්න අවස්ථාව එතන මේ අංකල් කෙනෙක් ජේබියල් ඇද්දාගෙන අමන අන්න මරු ඩයිල්ලයක් විදා ජේබියල් චාර්ජනවේ මොක එකසිදාකර හොඳ ජේබියල් එක වයිලස් මයිකරයාගෙන ෆුල් කිට්ට ගහගෙන ්‍රයි පුඩ් රම ොක්කෝද ප්‍රොෆෙෂනල් සිදුගේ මං ඒක බලාගෙන හිටියේ ඒ අතර ඇත්ත මර්ග දැක් දැන් කන්න යන්නේ රෙඩ් බෙල්ල රෙඩ් බෙල්ල ඉතින් රෙඩ් බෙල් කියන්නේ ඔයගොල්ලෝ දන්නවා මිලේනියම් ෆුඩ්ස් ලගේම අවුට්ලට් එකක් පට්ට වයිරල් Facebook වල අපි මෙයාලගේ වීඩියෝ එකක් කරා රෙඩ් බෙල් vs රෙඩ් බැලූන් කියලා අඩ අපිට අද රෙඩ් බැලූන් එක ගේන්න තිබ්බ ගේනවා අමතකුවා සල්ලිත් නෑනේ මේ දින්නේ රෙඩ් බෙල් එක ඉතින් අපි බලමු මේ රෙඩ් බෙල් එක ගැන කතා කරනවා චොප්සි අනිතයට වඩා පොඩ්ඩක් වෙනස් බෙල් හින්දා මචං බෙල් පෙපර් දාලා තියෙනවා දාන්න එපේ නමේම තියෙන හින්දා බෙල් පෙපර් තියෙනවා ඊට පස්සේ කැරට් තියෙනවා ඊට පස්සේ මේ බේබිකෝන් දාලා තියෙනවා බේබිකෝන් කියන්නේ මචං නිකන් අර වෙන වෙන වෙනස් ඒවා බම්බුරු මොජු එකක් තියෙනවා චිකන් ලෙග් පීස් එකක් තියෙනවා හොඳ බැටඩ් කරලා තියෙනවා ඊට පස්සේ මෙතනින් තියෙනවා චිලි පේස්ට් කට්ටි නිකන් අපි මුලින්ම බත් කටන් නිකන් කාලා බලමු මේ මාළු මිරිස් කෑලි තියෙනවද මේ මට හම්බුණා බප්පා රයිට් මම ආවේ මේක ස්වීට් කෝන් දාන්න බේබිකෝන් බත් රායි මචං දැන් අපි ඔක්කොම එකට අනාගෙනකම් වම්බට මොල් චිලි පේස්ට් චොප්ස් චිකන් එපාද උඹට චිකන් චුට්ටක් දාන්න චුට්ටකින් පොඩි චුට්ට චිලි පේස්ට් අනිත් එක තමයි විශේෂයෙන්ම කියනවා අපි අද එන්න කැලේකට ඇවිල්ලා මේ වීඩියෝ කරන්නේ නේවා කිලෝමීටර් ගාලු පාරෙන් ගත්තොත් මචං කෙලින්ම මේ කෙලින් බැලුවොත් පාන්දුරේ ඉඳන් හික්කඩුවටත් එහා වගේ දුර යනවා ඕතම්බුව පයින්න අලිත් ගහන තව පොඩ්ඩි මේක හොඳයි මේ ඔක්කොම මික්ස් වුණාම සුපිරි මට නම් පොඩ්ඩක් සෝස් ගතිය වැඩි වගේ මචං මනම් අපේ මංසල මට සෝස් ගතිය ඕන රහයි හොඳේ අපිට බැන්න කියලා අපි බොරුට බන්නේ මිනිස්සුන්ට ඇත්ත කියන්න බෑ මචං ඇත්ත කියන්න රෙඩ් බෙල් ඉතින් මචං ලීඩින් හයි ලෙවල් රෝඩ් එකේ ඉතින් ඔය මං කිව්වේ ඒරියා එකේ නුගේගොඩ ඉඳන් හොමගවට නිකන් ඒරියා එක ගත්තොත් එහෙම ආයි නම්බර් මුල් 10 අතර වගේ ඉන්න ප්ලේස් එක මචං රෙඩ් බෙල් කියන්නේ ෆුලි ක්‍රවුඩ් කොන්ටිටි දෙනවා කට මට්ටම් ෆයිනලි ගියාන්ස් ගැන මං කිව්වේ යාලගේ තව තව අවුලට තියෙනවා මේ ඇවිල්ලා නුගේගොඩ විජේරාම හන්දියේ තියෙන ගියාන්ස් එකෙන් ගෙනාවේ ඉතින් මේක ගැන පොඩ්ඩක් ස්පෙෂලි කියන්න ඕන ස්පෙෂලි කියන්නේ මචං අපිට 950 අපි උන් අඳුරන්න නෙමෙයි මේක රුපියල් 950 ගාණ වැඩි අනිත් වලට ගාණ වැඩි ඒක තමයි ස්පෙෂලි කියන්න තියෙන්නේ හැබැයි ඒ වගේම අනිත් පැත්තෙන් කියනවනේ මෙන්න මේ චිකන් ගැන පොඩ්ඩක් කියනවනේ මේ චිකන් එකයි හරි මේ දෙකයි හරි මේ තුනයි හැබැයි මේන පොඩි කෑලි තුනයි මේ උඹලට දුන්නොත් මෙහෙම පොඩ්ඩක් අපිට මැසේජ් එකක් දාලා උඹලටත් මෙහෙම හම්බුනේ කියලා මේ මේක නම් පත කෑල්ල 5යි චිකන් කෑලි 5ක් විතර තියෙනවා මචං උඹට හමුන්නත් උඹල මේක කියලා පෙන්නා මේ වීඩියෝ පෙන්නා අනිවාර්යෙන් මේ අපිට දුන්නේ නෑනේ ටී කියලා ගනින් ඊට පස්සේ මේ අනිත්‍ය තමයි චිකන් එක මචං වෙනම විදිහට සෙට් වෙලා දින් මේ මෙතන ඒකේ ලුණු අරෝමේ පොඩි පොඩි අයිටම්ස් වගේ පොඩි තියෙනවා yellow ගතිය yellow ගතියක් තියෙනවා පොඩි yellow ගතිය අමුතු ඩෙවල් ලයින් එකක් තියෙනවා ඊට පස්සේ chops තියෙනවා චොප්සි එක තියෙනවා චොප්සි එකත් මචං මේ කලර් එක තමයි ගිහිල්ලා තියෙන්නේ ඊට පස්සේ මෙතනින් තියෙනවා චිලි පේස්ට් බිත්තරේ තියෙනවා මේ ලව් යූ බිත්තරයක් දුන්නා 950 ඔව් සිරාවට බිත්තරෙත් තියෙනවා මේ අනිත් එක තමයි හොඳ බාස්මති එකක් බාස්මතිය ගිහාන්ස් කියන පට්ට පරණ ප්ලේස් එකක්
නුගේගොඩ විජයරාම හන්දියේ කැම්පසට හැරන තැනම තමා තියන්නේ. චුට්ට කන අපි මුලින්ම මේ මෙන්න මේ චොප්සි කනවා පොඩ්ඩක්. චොප්සික මේක බම්බඩ මොජු නෑ. අක රහයි පොඩි නිකන් අමුතු චිකන් රහක් වගේ තියෙනවා බා. චිකන් කැල කව. ෆ්‍රයිඩ් කරලා මචං බැදලා ෆ්‍රයිඩ් කරලා බැදලා පයිට් කල වෙලා ෆ්‍රයිඩ් කළා මොකක් හරි සෝස් එකක් දාලා මොකක් හරි සෙල්ලමක් දාලා තින්නේ. කෑලි වැඩිවෙන පොඩි කටු කෑලි ගෙස මේ නම් කටු කෑලි හැබැයි මේ දෙක නම් මචං මේ හොඳ පීස් දෙයක්. මේක කටුම ඇද්දෙන් කටුනේ හද කට හැම වලන්න කෑලි පාදන හොඳන මේකත් හොඳ පිසිය මේකත් හොඳ එක. අරට වඩා රුපියල් 300ක් විතර ගාන වැඩි වුණාට ඒකට පොඩි සාධාරණ එක්ස්ට්‍රා කරලා තියෙනවා. අනිත් එක තමයි මේකේ අපි බැලුවෙන් පස්සේ රයිස් ක්වොන්ටිටි පොඩ්ඩක් වැඩිද? ඔව් නේ බා පොඩ්ඩක් වැඩි වගේ නේ. එහෙමත් තියෙනවානේ. පොඩ්ඩක් වැඩි වගේ. ඉතින් මේ අපි පොඩ්ඩක් බත් තියන් නිකන් කලවමු. නිකන් කමු. සුදු බත් ටික. දැන් අපි හැම එකේම බං රයිස් ටිකක් නිකන් ගාව හැම එකේම එක එකට එකක් වෙනස් වෙනස්. අර වැඩේ එකක්ද නේ. සාමාන්‍ය සමානවට එකම බත්තක වෙන්න පුළුවන් මේ ගහන්න. ඉගෙන මේ ජාතියෝ එකම බස්මතික වෙන්න පුළුවන්. එකකට එකක් වෙනස්. පොඩි චූටි හරි වෙනසක් තියෙනවා. එක වගේ නෑ. ඒරයි. අපිත් ඔක්කොම දාගමු. ඔක්කොම දාගමු. මේ කොන්ටිටි එක වැඩි අපිට අද ස්කේල් එක අමතක වුණා. මේක දැන් අපිට අනිත් ඒවා කාලු වෙලා මේක අපි අන්තිමට කෑවේ මේක කද්දි තේරෙනවා බත් එහෙම මචං ස්කේල් එක අපි අනිත් දවස් බෑග් එකේ ඔව් ඝනකම වැඩි. බයි කියන්නේ පෙට්ටිය ඝනකම වැඩි හින්දා බත්තර ලෙවල් එක වැඩි. නිත්‍ය මෙච්චර ඝනකමක් තිබ්බේ නැහැ. විතර ගලක් කිව්වද ඔයාලට? අබු ඩිංගායි කන්න. උහු. ඒක ටෙස්ට් එක සම්පූර්ණ වෙනස් මචං. උනාට මේකේ ටෙස්ට් එක වෙනස් වුණාට මීට වඩා රහයව තිබ්බ අර කොලේ. ඔව් බං මට තේරෙනවා මම කියන්නේ කිව්වේ. මේක රහ වෙනස්. රහ වෙනස්. මීට වඩා දෙයක් තිබ්බ එළියේ. මීට වගේ වඩා දේවල් තිබ්බ මචං අපි කලින් කාපු එක. අපි අන්තිමට කියන්නනේ. අපි එන මේක හිමිසරේ ගාලා අන්තිමට ෆුල් විස්තරය කියන්නම් මොකද්ද ලාභම මොකද්ද පාඩුම මොකද්ද හොඳම මොකද්ද ගණන් අඩුම වැඩි මේක දන්නවනේ ඔයගොල්ලෝ. මේ චිකන් එක පොඩ්ඩක් all together මොකද්ද බෙස්ම කියලාත් කියමු. ඔන්න එහෙනම් high level road එකේ නුගේගොඩ පන්නිපිටිය කොට්ටාව හෝමගම කියන සිටිස් වලින් අපි අරන් ආවා සෙට් මෙනු කීපයක්. ඒ සෙට් මෙනු කීපෙන් හොඳම සෙට් මෙනු එක අපි තේරුවා. ඉතින් ෆයිනලි ඔයගොල්ලන්ට බලන් ඉන්න කෙනාටත් අයිඩියා එකක් ඇති. මොකක්ද කියලා ඔයගොල්ලන්ගේ බජට් එක අපි කිව්වා මේ වීඩියෝ වල හැම එකම මොකද්ද කියලා සෙට් මෙනු වල ගණන්. ඉතින් ගණන් අඩුම එක උනේ ප්‍රේම එක ගණන් වැඩිම එක උනේ ගියාන්ස් එක. ඉතින් 950ත් 630ත් අතර තමයි මේ සෙට් මෙනු ඔක්කොම ඔයගොල්ලන්ට සර්ව් වෙන්නේ. ඉතින් හයි ලෙවල් රෝඩ් එකේ ඔයගොල්ලෝ සෙට් මෙනු එකක් ගන්නවා නම් 600 ගණන් 700 ගණන් ඕකේ. ඉතින් ෆයිනලි සෙට් උනේ මොකද්ද මචං? අපි ඔක්කොම ඕවරෝල් එක ගාන. ඔව් ගාන අඩු මේක. ඔව් ගාන අඩු මේක. ක්වොන්ටිටි වයිස් වැඩි මේක. ඔව් ප්‍රමා ක්වොන්ටිටි වයිස් කියන්නේ ඊට පස්සේ රහ ඒ තුනනේ යන්නේ. අපිට බර්ගර් නම් හම්බුනේ නේද? ඔව් ගාන අතින් ගත්තාම පස්සේ ප්‍රේම එක ගාන ලාභම 630යි. ක්වොන්ටිටි අතින් ගත්තාම පස්සේ මේක වැඩි. මේකේ ක්වොන්ටිටි එක වැඩි. ඊට පස්සේ අපි අනිත් එක මොකද්ද ගමුගේ? රහ අතින් ගත්තාම මචං ප්‍රේම ඔව් ප්‍රේම එක රහ කියන්නේ ඒක ඔයගොල්ලෝ හැමදාම බලාපොරොත්තු වෙන සෙට් මෙනු එක රහ බෑ රහ ගන්න බෑ. හැබැයි ඒක වෙනම වයිබ් එකක්. ප්‍රේම එක මරු. ඉතින් මචං එහෙම වුණොත් තුනේ මමත් සෙට් මෙනු වල වගේ නෙමෙයි. ඔව් ඒ සෙට් මෙනු වල මම කන්නේම හැමදාම චොප්සි වම්බොටු මොදු චිකන් කෑල්ල ඔකට. දැන් ඒකේ චොප්සි නෑ. චොප්සි නෑ වම්බොටු මොදු නෑ. ඒව නෑ. ඒක පිටතින් එහාට ගිය කෑමයක් තිබ්බතනලි. පොඩ්ඩක් out of the box හරි මොකක් හරි පරණ විදිය හරි ඒක 아무තු ලල්ලයක් තියෙනවා ඒක හොඳයි. ඉතින් ෆයිනලි කියන්න තියෙන්නේ high level road එකේ අර කිව්ව සිටිස් හතරෙන් හොඳම සෙට් මෙනු එක අපිට සෙට් උනේ ප්‍රේම ගානත් හොඳයි ක්වොන්ටිටි එකත් ඕකේ
වෙනස්ම සීනයක් තියන්නේ ඉතින් ඔල්ටු ගෙදගත්තම ඔක්කොම ඕකේ Okay. හැබැයි මම අඹවලට ආසනෑ මං කැමති මම ආසනෑ මං කැමති ඒක තවා තිර අවුල එන අපි යන්නේ යනද අපිට අපි අපි නෑ වැරදුනග බට එකක් අමතක වෙලා ඒ කාලට බලහන් ඉතින් අද අපි කියලෙල්ලා මතක subscribe කරන්න, bell බෙල් button වල ක්ලික් කරන්න ලයික් කරන්න ෆේස්බුක් වලින් follow follow කරන්න කරන්න Instagram Instagram link. අපි full full බඩස් බඩස්. ජය වේවා